දැන් මේ විපක්ෂයේ ලබන 21 වෙනිදා නුගේගොඩ තියන්න යනවා රැලියක් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව මාධ්‍ය නිදහසට විරුද්ධව විපක්ෂයේ එකමුතුව කියලා රැසීමත් යවන්න මම හිතන්නේ ඒකට මුළු විපක්ෂෙම ඉන්නේ නැහැ මම හිතන්නේ සජබෙන්නේ නැහැ ඒකට අනිත් පක්ෂ ඇති හැබැයි මම දැක්ක ඊයේවලදා අර බත්තරමුල්ලේ හාමුදුරුවෝ කියනවා අපි ඉන්නෙත් නැහැ කියලා කොහොම හරි ඒක එකතු වෙයිද නැත්නම් අන්තිම මොහොතේ කඩාකප්පල් වෙයිද කියන්න බෑ. ඒ ඉතින් දැන් මේගොල්ලෝ මොකද්ද මේ එකතු වෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් එහෙම කොහේ හරි අවශ්‍ය නැතිලා මම නම් දන්නේ නැහැ මේක. ප්‍රජාතන්ත්‍රවාදය කාටවත් නැති කරලත් නැහැ. මේ මාධ්‍ය නිදහස අවශ්‍ය කරලා නැහැ. ඔය මාධ්‍යයෙන් Tamanට ඔය කැමති ඔය දේවල් දාන්නේ ආණ්ඩුවට විරුද්ධ ඒවා දානවා ආණ්ඩුවට පක්ෂ ඒවා දානවා. එහෙම කාටවත් තහනමක් කරලා නැහැ. මට හිතෙන්නේ මේක නිකන් මහා පුස්සක් වෙනවා අන්තිමට. මොකද දැන් මේකේ පැහැදිලි හොඳටම මොකද මෙයාලා මේ ඡන්දෙන් පෙරදිලා ඉන්නේ. ගිය මහා මැතිවරණයෙන් ආණ්ඩුවට 159ක් ආව ආසන. එතකොට මේගොල්ලෝ මහා බල සම්පන්න ඇමතිවරු හිටියන්නේ ඔකේ. හිටපු තරමක් හිටියේ ඔක්කොම මහා ලොකු අවුරුදු ගණන් ආණ්ඩු දෙකේම. UNP ආණ්ඩුව වගේම ඒකෙත් ඇමතිලා ඔහොට්ටු ආපුවාම ඒකෙත් ඇමතිලා. දෙකේටම එනකොට අර පැත්තට මාරු වෙනවා මේ පැත්තට මාරු වෙනවා. ඒ වගේ ආත්මార్థකාමී පිරිසක් ওই විපක්ෂවල හිටියේ. එතකොට දැන් ඔය විපක්ෂයට අයිති පක්ෂ ගොඩක් තියෙනවනේ. ඔය පක්ෂ තියෙනවා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තව ඔය මේ හෙළවුරුමේ ඒ වගේ පක්ෂ කීපයක්ම තියෙනවා. දැන් ඔය ඉන්න අපි හිතමු ඔක ඉන්න නායකවරුන්ට පහුගිය කාලේ ආණ්ඩු කරන කාලේ මේගොල්ලෝ බලේ තියෙන කාලේ කියන්නේ හැන්ද අතේ තියෙනකොට මේගොල්ලෝ දිගට හරහට බෙදාගත්තා. Tamanට ඕන කියලා සැප වාහන පාවිච්චි කරලා ආණ්ඩුවේ සියලුම වරප්‍රසාද පාවිච්චි කරලා දැන් ඒගොල්ලන්ට ඒ වරප්‍රසාද අහිමි වීමේ දුක මම නම් කියන්නේ ඔය තියෙන ඒගොල්ලන්ට. එතකොට මේ දුක හැමදාම තියාගන්න බෑ. මේක කොහොම හරි ආපහු අර පරණ පුරුදු වැඩ ටික කරගන්න, හොරකම් ටික කරන්න, වංචා දූෂණ කරන්න, කොමිස් ගහන්න, වෙන මගඩි කරන්න ඒ ආපහු ඒ බලය ඕනේ. ඒකටනේ දැන් මේක තුල තියෙන්නේ නැත්තම් වෙන මොකටද? අපි හිතමු දැන් මෙයාලා මහජනයාට විරුද්ධ මහජනයාගේ නිදහස සීමා කරලා මහජනයාගේ නම් දන්නව තරමින් කිසිම මහජනයා කවුරු කියන්නේ අපේ නිදහස සීමා කරලා තියෙනවා එහෙම කියලා. අපිට ප්‍රජාතන්ත්‍රවාදය නෑ එහෙම එකක් නෑ. ඒතකොට මොකද දැන් වෙලා තියෙන්නේ? මේගොල්ලන්ට දැන් තියෙන්නේ ගිය ආණ්ඩු කාලවල මේගොල්ලෝ වින්ද සැප නෑ. දැන් ඒ ආණ්ඩුවේ වරප්‍රසාද හම්බවල වාහන ටික නෑ. ඒ හම්බෙච්ච කොමිස් ටික ටෙන්ඩර් ටික ඒවා කරගන්න විදිහක් නෑ. එතකොට මේගොල්ලන්ගේ සගේ ඔක්කොමලා එක පක්ෂ හැම පක්ෂයකම විපක්ෂයයි හැම පක්ෂයකම ඉන්නවා එක චෝදනා ලැබපු කට්ටිය. හැම පක්ෂයකම ආණ්ඩුවේ දේපල වංචා කරලා ආණ්ඩුවේ මුදල් වංචා කරලා රාජ්‍ය දේපල අවභාවිතා කරලා ඒවට නඩු යන්නේ. ඉතින් ඒක මට මතකයි මේගොල්ලෝ ගිය ආණ්ඩුව මේ දැන් තියෙන ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් දුන්නා මේ රාජ්‍ය දේපල අවභාවිතා කරපුවා ඔය සේරම අපි විභාග කරනවා කියලා. දැන් ඉතින් ඒගොල්ලෝගේ ඡන්ද පොරොන්දුවක් කරනවා ඒක කරනවා. ඒක කමන්නේ ඒක තමයි රටේ මහජනයා බලාපොරොත්තු වෙන ඡන්ද මේ 159 දෙනෙක් පත් කරලා. දැන් ඒක කරන්න යනකොට මේගොල්ලෝ කේන්ද්‍රි ගන්නවා. කේන්ද්‍රි ගන්න මොකද දැන් අපිට මට මතකයි අර ඔය සජබේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වෙලා හිටපු කෙනෙක් එතකොට ඔහොට්ටුවෙත් හිටපු කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේත් හිටපු කෙනෙක් ඉන්නවා. එයා කියනවා දැන් අපි හෙටවින්ද අපි තීරම කොටු වෙන්න යන්නේ අපිට කෙලවෙන්න යන්නේ. ඒ හින්දා අපි එකතු වෙන්න ඕනේ. අපි එකතු වුනේ නැත්නම් අපි ඉවරයි කියලා අන්න ඔක තමයි පරමාර්ථය වෙන මොකක්වත් නෙවෙයි. තමන්ගේ පුද්ගලික බලාපොරොත්තු අරමුණක් හැලවුනහම ඒ ටික මේව කරගන්න එකතු වෙනවා මිසක් නැතුව මේ රටේ මහජන හොඳයි අපි හිතමු හොඳයි මහ රටේ මහ ජනතාවට මේ වෙන මොකක් හරි කරදරයකින් මේගොල්ලෝ එකතු වුණාද? සුනාමි එක ආවා. සුනාමි වෙලාවේ කවුරුත් එකතු වුණාද? ඔය විපක්ෂ එකතු වෙලා අපි මේ කොමල එකතු වෙලා ආණ්ඩුවට සහයෝගය දීලා අපි මේක කරමු මේ සුනාමි නැති කරන්න මොකක් හරි උදව්වක් දුන්නු නෑ එකතු වුණේ නෑ. එතකොට ඊට පස්සේ මොකද? කොරෝනාව. කොරෝනා වෙලාවේ ඔහොම එකතු වුණාද? විපක්ෂ එකතු වෙලා සීරමලා මේ ආණ්ඩුවට සහයෝගය දුන්නාද මේක නෑ. ඒ පැවති ආණ්ඩුව තනියම කරේ ඒක. එතකොට දැන් ඒවට එකතු වෙච්ච නැති විපක්ෂය දැන් මොකද්ද මේ එකතු වෙලා තියෙන්නේ? මොකටද? ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍ය වීමක් නැහැ. කොහෙවත් එහෙම වෙලත් නැහැ. කවුරුත් එහෙම දන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. එතකොට දැන් මෙයාලට වෙලා තියෙන්නේ තමන්ගේ සගයෝ එක එක්කෙනා දවසින් දවස පොලිසියට උසාවියට යනවා, CID එකෙන් අත්අඩංගුවට ගන්නවා, අල්ලස් කොමිසමට එල්ල එතන රඳව ගන්නවා. ඇයි මේ? තමන්ට
මට මොකක් හරි දැන් එයාලගේ හිත දන්නවා. හෘද සාක්ෂිය දන්නවා. අපි මේ යහවල් වංචාව කරලා දැන් ඔය ඉන්නේ හිටපු ඇමතිවරු කීප දෙනෙක් මේ හිරේත් ඉන්නේ. ඒ වගේ දැන් දන්නවා Tamanටත් අනිවාර්යෙන් මේ ওই දඬුවම එනවා කියලා. දැන් ඕකට විරුද්ධව එකතු වෙනවා මිසක් නැතුව මේ පොදු රටේ මේ මිනිසුන්ට ඇති කැක්කුමකින් නෙවෙයි. ඉතින් මෙයා ඔය පොදටම පැහැදිලි. මම හිතන්නේ ඔය ඕකත් කැඳ විපක්ෂයේ කැඳහැලියක්. ඕක මේ එකතු වීමක් නෙවෙයි. ඕකටත් විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය නෑ. එතකොට තව පක්ෂ කීපයක් නෑ. ඔය ටික දෙනෙක් එකතු වෙයි. හැබැයි ඉතින් ඕක 21 වෙනිදා වෙනකන් ෂුවර් නෑ. මොකද ඒක එදාටත් ආලිජේ කියලා පස්ස ගහලා අන්තිමට ඕක කැඳහැලියක්ම වෙයිද දන්නේ නෑ. ඒ හින්දා මේ නිකන් මේගොල්ලන්ගේ මේ බොරුව මිනිස්සු දන්නවා මේගොල්ලෝ කරන්නේ බොරුව කියලා. අවංචි මං හිතන්නේ මේගොල්ලන්ට ජීවිතේ රාය එන්න හම්බෙන්නේ නැහැ බලයට. මොකද තමන් පෙරදුනා නම් පාඩුවේ සද්ද නැතුව ඉන්න ඕන. තමන් කරපු වැරදි නිසා තමයි මිනිස්සු අපිව එළෙන්නේ කියලා. ඉතින් ඒ ටික දන්නවා. දැනගත්තට මේ බොරු කරන්නේ බොරුව. මිනිස්සු රවට්ටලා අපි එකතු වෙමු කියලා කිව්වට ඔය දැන් ඔය හිටපු මැතිවතුරු එකතු වුණා මිසක් ඔකට ඉන්නවද මිනිස්සු? කවුද ඉන්නේ? ඔය පක්ෂවල මිනිස්සුවත් නැහැ. මං හිතන්නේ ඔය කවදාවත් ඔය ඒගොල්ලන්ට බලයට එන්න හම්බෙන්නේ නැහැ මම හිතිය විදියට. ඒක නිකන් මේක නිකන් බොරු පුස්සක් විතරයි.